අයිබෝවන් 2026 ICC කාන්තා 2020 ලෝක කුසලන් තරගාවලියේ මූලික වටේ තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා කඩලු 5ක ජයක් වාර්තා කිරීමට බටහිර කොදව් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනු බටහිර කොදව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව මුලින්ම පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුර 19යි පන්දු 4ක් අවසානයේ සිළු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 98ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉලක්ෂිත සිල්වා ලකුණු 30ක් සහ කවි සඩිල්හාරි ලකුණු 21ක් රැස් කළා. කොදව් පිළ වෙනුවෙන් විශිෂ්ට පන්දු යමු නිරතු නායිකා හේලි මැතිව්ස් ලකුණු 15කට කඩලු 3ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉරිම ක්‍රීඩා කළ බටහිර කොදව් කණ්ඩායම පන්දුවර 16යි එක් පන්දුවක් අවසානයේ කඩලු 5ක් පමණක් වැය කරමින් ලකුණු 99ක් ලබා සිය ජයග්‍රහණය සනාථ කළා. කොදව් ඉනිම වෙනුවෙන් ස්ටපිනටේල ලකුණු 28ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කවිස දිල්හාරි ලකුණු 22කට කඩලු 2ක් දවා ගත්තා. කෙසේ නමුත් මෙම තරගේ කැපී පෙනුම සහ ලාංකික ප්‍රේක්ෂකයන්ගේ දැඩි කතාබහට ලක්වුණු මාතෘකාව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමයි. ලකුණු 98ක් වැනි ඉතාමත් සුළු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් පැහැදිලි උඩ පන්දු 3ක් ගිලී ගිය අතර ඉතාමත් පහසු දුවද්දි දැවී යෑම අවස්ථා දෙකක්ද මගහැරී ගියා. ලෝක කුසලන මට්ටමේ තරගයකදී ප්‍රතිවාදීන්ට දෙවෙනි ස්වර්ණමය අවස්ථා පහක් තෑගි කිරීම තුළින් තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම ගිලිහී යනවා. මීට අමතරව ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් අතිරේක ලකුණු 23ක් ප්‍රතිවාදීන්ට නොමිලේ ලබා දීම නිසා කොදව් කණ්ඩායමට කිසිදු පීඩනයකින් තොරව තවත් පන්දු 23ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහී ඉලක්කය සපුරා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලන් තරගාවලියෙන් නිල නොනත් ආකාරයෙන් අද ඉවත් වුණා. ආසියානු කුසලන සූරියන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන මට්ටමේදී මෙවැනි අඩුපාඩු සිදු කිරීම ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.